software engineering නැත්නම් IT related ලෝකේ තියෙන පොසිෂන් වෙලා තියෙන තැන මොන වගේද ලංකාවේ තියෙන ජොබ් මාකට් එක මොන වගේද? software engineer කෙනෙක් 10 years ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කළොත් එයාගේ මිනිමම් සැලරි එක ලක්ෂ 10කට වඩා වැඩි. ලෝකෙ මේ දවස්වල යන උඩිම තියෙන ජොබ් එක තමයි data science කියන්නේ. data engineer, DevOps engineer. ඔයා කැමති නම් මාස 8කින් software engineer කෙනෙක් වෙලා කැම්පස් යන්න ඉන්න දවස වෙනකොට software engineer කෙනෙක් විදියට ලක්ෂයක් පඩි ගන්න ඒ opportunity එක අපේ මේ iSet එකේ තියෙන training program එක තුළ පිළිගන්න. බැචලර් එකයි මාස්ටර් එකයි කම්ප්ලීට් කරේ මම ඇසෝසියේට් ටෙක්නික් කෙනෙක් වුණාට පස්සේ. එතකොට ඒකත් මම කරේ මට ඉන්ඩස්ට්‍රි එකේ ඉස්සරහට යන්න ඕන අවශ්‍යතාවය නිසා නෙමෙයි මයිග්‍රේෂන් පර්පස් එකක් නිසා ඩිග්‍රී එකක් ඕනේ ඉන්ඩස්ට්‍රි එකේ ඉස්සරහට යන්න කියන එක නිසා නෙමෙයි. අපිට software engineering field එකට ඕනේ ඇත්තටම talent එක. talent එක සහ කැපවීම. කෝස් එක සම්පූර්ණ කරලා මම ඉන්ඩස්ට්‍රි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වුණා. ඉන්ඩස්ට්‍රි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ මාස 2ක් වගේ ඉද්දි මට කොෆර් එකක් හම්බුණා ටෙක්සියන්ස් ප්‍රයිවට් ලිමිටඩ් එකේ. ඉන්ඩස්ට්‍රි ට්‍රේනින් එක හම්බුණා iSet ඉන්ස්ටිටියුට් එකෙන් මාස 6ක. ඊට පස්සේ ඒක ඉවරනාට පස්සේ මට මොබියෝස් ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් ඔෆර් එකක් හම්බුණා. ඉන්ඩස්ට්‍රි ට්‍රේනින් එකකුත් මට iSet එකේම හම්බුණා. ඒක කර ඉන්න අතරතුර මට මොබියෝස් කම්පැනි එකකින් ඔෆර් එකක් ආවා. iSet එකත් එක්ක අවුරුද්දේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙලා මට පුළුවන් වුණා අවුරුද්දක් ඇතුළත AC කෙනෙක් විදිහට නිව්සීලන්ඩ් කම්පැනි එකට වැඩ කරන්න. Registrations are now open. Call us at 0705 805 805